ඒ කියන්නේ මොකද? මනි බාප්පයි ෆෝන් එකෙන් ඔක්කොම බලන්න බෑ. මේ මැස්සෙක් කරගෙනවා අප්පා. චු. ඕගලයන් ගෙදරට මැස්සෝ આવුත් මොකද කරන්නේ? මම රෙඩ්ඩෙන් මෙහෙම කරනවා අම්මා. අම්මා මොකද කරන්නේ? රෑට අම්මා ලයිට් නෙමෙයි. ඒකෝර මැස්ස ඔක්කොම එළියට යනවා. උන්ට පේන්නේ නැහැ හැප්පෙනව නැත්තම් නේ. ගිහිල්ලා. එහෙම ලයිට් නිම්මම. එතන මදුරු ලයිට් නිම්මහම එයාලා බයලා යනවා. මැස්සෝ බය වෙනවා ලයිට් නිම්ම. ඒක බයලා යනවා. මදුරුව බය වෙන්නේ මදුරු ෆෑන් එකට ගහගෙන යනවා. ඩිංගු මදුරු කාට හරි හැදුනාම සනීපත් තිබම මේ බෙහෙත් දුම් ගන්නවා. ඊට පස්සේ ස්පිතාලේ මේ දුම් ගන්න කලින් ස්පිතාලේ අරන් ගිහිල්ලා දුම් ගන්නවා. ඊට පස්සේ ගියා පස්සේ ඉස්තාලේ අරන් ගියාම දුම් ගහනවා. ඒට ගිය දුම් ගහන්න එන ගේට දුම් ගහනවා. දැන් ඩෙන්ගු කවුරු හරි ඩෙන්ගු හැදුනොත් එයාව ස්පිතාලට අරන් ගිහිල්ලා ගෙට දුම් ගහනවා. ලෙඩාට දුම් ගහන්නේ නැහැ. හරි ඊට පස්සේ ඩෙන්ගු හැදුනාම දුම් ගහන්නේ. ඩෙන්ගු හැදුනොත් විතරයි දුම් ගහන්නේ. නැත්තම් දුම් ගහන්නේ නැහැ. නැත්තම් දුම් ගහන්නේ. නෑ මදුරු කොච්චර හිටියත් කමක් නැහැ දුම් ගහන්නේ නැහැ. හදිසියේ ඩෙන්ගු හැදුනොත් විතරයි දුම් ගහන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? තියෙනවා. ලෙඩා දැන් ලෙඩා ඉස්පිතාලේ. ඉස්පිතාලේ දවස් 3ක් ඉඳලා මේ හෙට එනවා. හෙට එනවා. එතකොට දුම් ඔක්කොම ගිහිල්ලා. දැන් ඔයගොල්ලෝ තාත්තා මේ බාප්පා එනවා කොහොනේ ගෙදර? ආපහු මොකද කරන්නේ තාත්තයි බාප්පා එකතු වෙලා? තාත්තා තාත්තත් මනි බාප්පත් කියන්නේ. මනි බාප්පා උදේට යනවා. රාට එනවා. අපේ තාත්තත් උදේට යනවා. රාට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ දෙන්න? දෙන්න ෆෝන් එක බලලා යාළුවෙක් කතා කරාම යාළුත් එක්ක කතා කරනවා. කතා කරනවා. අපේ තාත්තා යාළුවෙක් එක්ක කියනවා. කියවනවා. හැම වෙලේම කියවනවා. අපේ තාත්තත් යාළුවෙක් ආවම කියවනවා. අපි කියවන්න එපා කිව්වම කියවන්න නැතු වෙනවා. ඔයගොල්ලෝ කියනවා කියවන්න එපා කියලා. යාළුවොත් එක්ක කියව ඉන්න එපා ගෙදර එන්න කියනවා. එතකොට එනවා. ඔයාට ෆෝන් එකෙන් බලන්න පුළුවන් තාත්තයි බාප්පයි මොනවද කරන්නේ කියලා? පුළුවන්. කොහොමද බලන්නේ? තාත්තගේ ෆෝන් එකෙන් බලන්න පුළුවන් ඕන දෙයක්. ඒ කියන්නේ මොකද? බාප්පයි ෆෝන් එකෙන් ඔක්කොම බලන්න බෑ. කැමරාව දැන් තමයි ඒක පේන්නේ. බලන්න පුළුවන් මොනවද මෙතන වෙන්නේ කියලා. දැන් ඔය බාප්පයි තාත්තයි ඉද්දි ඔයා බලනවද? මොනවද ඒතකොට ඒගොල්ලන් කරන්නේ? මම උදේට කැමරාව දාලා තාත්තා වැඩ ගන්න කොහොමද කියලා චෙක් කරනවා. අම්මේ තාත්තගේ වැඩ බලනවා. නැත්තම් පේන්නේ නෑනේ. පේන්නේ. ඔය තාත්තලා අම්මලා හරි ආදරේ ළමයිට නේ. ඔව්. එයා කතා කරනවා. මම හැමතිස්සෙම කතා කරනවා. ඔයා කතා කරතියා කියනවා. ඔව්. තාත්තලා අම්මලා ආදරේ නේ ළමයිට. ආච්චිලා සීයාලා. වැඩියෙන් ආදරේ ආච්චි සීයාද තාත්තයි අම්මයි? තාත්තයි අම්මයි. අර ආච්චිලා දෙන්නෙක් ඉන්නවනේ කවුද? කිරියත් තමයි අත්තම්මයි. ඒ දෙන්න වාට ගහන්නේ නෑනේ. අපේ විසියක්කා මුරරෙක් ඇඳලා තිනවා. මොකේ? අපේ විසියක්කා මුරරෙක් ඇඳලා ඉන්නවා. මොනරෙක් ඇඳලා ඉන්න කොහෙද? මට මුරරෙක් ඇඳලා විසියක්කා. කෝ? ලුකු කූගිලකු අම්මගේ. කාගයි? කූගිලකු අම්මගේ. කූගිලකු අම්මගේ. ඔබ දන්න කූගිලකු අම්මගේ. වශයෙන් අයියයි. වශයෙන් අයියයි ඔව්. විසියක්කයි. විසියක්කයි. ඔව්. එයා තමයි මොනරෙක් ඇඳලා තින්නේ. මොනරා ඇඳලා තියෙන්නේ. ඔයා ඉස්කෝලේ යනවද? නෑ මොන්සූරි. මොකද්ද මොන්සූරි නම? ඇන්ටෝනි පෙරපාසල. ඇන්ටෝනි පෙරපාසල. ඔව්. ඒකේ අකුරු පොයම මෙහෙම උගන්වනවා. ඔව්. ඔයාගේ ඉස්කෝලේ නම මොකද? රුවන්වැල්ල මහාවිද්‍යාලය. රුවන්වැල්ල මහාවිද්‍යාලය. ඔව්. යාළුවෝ ඉන්නවද ඒකේ? ඉස්කෝලේ ගොඩක් ඉන්න ලොකු නම් මට ඊටතර යාළුවෝ ඉන්නවා. ලොකු නම් ඊටතර යාළුවෝ ඉන්නවා මට. ඇත්තද? ඔව්. මොකද්ද සින්දුවක් කියන්න දන්නව කිව්ව නේද? අවුව සින්දු දැම්මම තමයි මම නටන්නේ. ඔය නටන්න. මම සින්දුවක් කියන්න. අතුරු මිතුරු ධම්මෙතුරු රාජක පුරුෂෙටියන් අලුත් ගෙනා මනමාලිත් යන්න ගිහිල්ලා ඉගලක පයි පහලගෙද ගෙන අකුපත් මද වෙලා අනේ අපොයි සෙට්ටියද තරහා ගිහිල්ලා